Rangila. Wajahnya sebenarnya apa? Sahabat-sahabat ini, pariksha mengenai wajah ini, tapi orang tapi निरंतर रंजिले विशेष पे गायक मोहितावान पिलिबंधु यम्य अवधान्य निम्तरा यंग उद्योगाचे माध्य पिलिबंधु अभिनय प्रगम जुलवली एक मेरा के अध्यापन क्रियावली अत्यधिक संबंध करला अपने लैंड निर्माण सरकार तुरंत की उत्साह है अभी तक अवतीर्ण नहीं ने कारण आवत अभी सामाजिक संदर्भ में नदिया पूरा मन सदा में एक सामाजिक सामाजिक विभाग के राज्यपाल के साथ जो में तो भी होकर संबंध लेने हैं प्राथमिक अध्यापन के कारण लंकाविधि धर्मनी अम्माकारेट ग्रहणीय विलिगु वास्तव की कारण विशेष के बलापुरुष प्रजानुदेश आवेदन क्षेत्र को मनु चालक धर्म का आधारपारी यागी हम संवत्सर सिद्धवे विज्ञान में अध्यापन संवेदी तो बट में ही आवेदन क्षेत्र नियोजन करांद अपि बहुत रटदागन्न सौंदर्य विषय विषय में तगदी अपि अध्ययन सीमा वेनो नर्तनय की प्रतिगत सौंदर्य कौशल संगीत के आदिवासी निमित्त क्षेत्र वेलिसा नर्तने की विषय अपि परिहरणे कराने तावत सांप्रदायिक व घटनेतील आकृती इंदकिंत बहु वेलावट एआयट सरंभ्यास वगे देव नर्तने हेडतल वेलट एआय गे सिरु मनस अवति अडंगु करगन यमन उत्साहाన్ని दी ए वेनी क्रियावली तुल धर्म नर्तने के निरत वेना निरत होना अध्यापन यासे केवल सेम अपनी बलापुरुष वेना अरुण इक्वेनवाद की कारण आवता है मूलिकम अवधारण करने कारण पड़ पाते तो बटा में दारुवेक संपूर्ण वेना उनके पारुष्य संपूर्ण वर्तने बलापुरुष वेना ना मूल्य साधारण करो श्रेष्ठ तुने ही वर्तने बलापुरुष वेना तो रात एवं सौंदर्य विषय आवेदन श्रेष्ठ उन्नति वेना सौंदर्य विषय निर्देश करना थी හැබැයි අපි අර භාවිතයේ තියෙන ක්‍රමවේද දිහා ටිකක් බැලුවොත් බොහෝ වෙලාවට නිර්මාණාත්මක අංගයකට ඉදිරිපත් කළා හඳුන්වා දුන්නත් දරුවාට සිද්ධ වෙන්නේ එක නර්තනාංගයකට අවතීර්ණ කරලා ඒ පුහුණු කටයුතු කරලා එය ඉදිරිපත් කිරීම. මෙතනදී නැවතත් අර වගේ ආකෘතියකට දරුවෝ සිර වෙනවා කියන කාරණාව තමයි අපිට අවතීර්ණ වෙන්න සිද්ධ වෙන්නේ. ये वाला टिका निदाहस परिसरे के सौंदर्य विषय टिका सहल मनसिकी युद्धुल करगाना පුළුවන් කියන කාරණාව තමයි අපිට මෙතනදී ප්‍රමුඛ කරලා ගන්න සිද්ධ වෙන්නේ. ඒකට දරුවන්ගේ ආවේදන ශේෂ්ත්‍රය වර්ධනයක් අත්‍යවශ්‍යයි. ඒ වෙනුවෙන් කියන මෙවලම් ටික අපිට ප්‍රාමාණිකද කියන කාරණාව වෙනගස් යනකොට අපිට මුණ ගැහුණා. මුද්‍රා නාට්‍ය කියන විෂය. ලංකාවේ 1930 දශකයෙන් පස්සේ प्रचलित होना में मुद्दा नाट्य के विषय क्षेत्र यही अंगोपांग पिलिबंधु अपि अवधानय युक्तमललुव में मुद्रा नाट्य के निरत वेन्नट नाम नाट्य पिलिबंधु अवबोधයක් වුණා සංගීතය පිළිබඳ අවබෝධයක් වුණා ඒ ඔක්කොටම වඩා මේකේ පදනම් වෙනවා කතාවක් ඉදිරිපත් කිරීම. ඒවා මුද්‍රා නාට්‍ය කියලා අපි අත්දැකීම සිද්ධ කළේ කතාවක් නර්තනානුසාරීව ඉදිරිපත් කිරීම. මේක අපේ සාම්ප්‍රදායික විශේෂීත්වවල පැවතුණා. ඊට වඩා ये संदर्भයෙන් මිදුණු සාමාන්‍ය ප්‍රජාවගේ විනෝදාස්වාදයේ සඳහා නර්තනයේ මාධ්‍ය කොටගෙන කතාවක් ඉදිරිපත් කිරීම එනත වාචික විදිහට තොරව ඉදිරිපත් කිරීම කියන කාරණාවට තමයි මුද්‍රා නාට්‍ය විෂය අපිට වර්ණු කරගන්න හැකි වෙන්නේ. මුද්‍රා නාට්‍ය විෂය අන්තර්ගත අංගෝපාංග පිළිබඳව අපි මෙහිදී තදින් අවධානය යොමු කරනවා. विशेषම කාරණාව කතාව. ඒක නාට්‍යයේ ශාරීරික ක්‍රියාකාරකම් වලදී තමන් අහන කතාව බින්දලා ඒක ඉදිරිපත් කරන්න තියෙන ශක්තියතාව. ඊට පස්සේ සංගීතයත් සමග කරන ගනුදෙනු.
තවත් සිවුම්ම ඒ අදාළ වෙලාවල් වල අදාළ භාවයේ තුල ඉඳගෙන චලන වලට චරිත වලට යන්නේ දරුවන් සිද්ධ වෙනවා. මේ කාරණාව අපි සැලකිලිට ගත්තා. ඒකම එහි තියෙන අනුපලවුම් වේශ නිරූපණ ආදී පුස්තක රංගවාන වේදිකා භාවිතය වගේ තාක්ෂණික වල ආලෝකරණය ආදී දේවල් එක කරන ගනුදෙනු අපි මෙහි තවදුරටත් දරුවාට ප්‍රතිලාභයක් පත් වෙන කාරණා වලට අඳුරගෙනයි උත්තරණක් මාධ්‍ය මේ අධ්‍යයනය සඳහා පාදක කරගත්තා. प्राथमिक පරීක්ෂණ ගැටලු බවට පත් වන ප්‍රාථමික සිසුන්ගේ ආවේදන ශිෂ්ටයේ සාකච්ඡකයන් වර්ධනීය වෙනසක් ඇති කිරීම සඳහා මුද්‍රා නාට්‍ය මාධ්‍යයේ භාවිත කළ හැකිද කියන කාරණා. එනවා මේ පරීක්ෂණ ක්‍රමවේදය බවට තුනාත්මක පරීක්ෂණ ක්‍රමවේදයක් අපි පාවිච්චි කළේ. පත්තර ස්ක්‍රීන් වෙනුවෙන් පුස්තකාල පරිහරණය අපට උවමනා වුණා අධ්‍යාපනයේ අරමුණු තේරුම් කරගන්න. වගේම දරුවව තේරුම් ගන්නට අපිට යම් අවස්ථාවක් ලැබුණා. න්‍යායික කර්මකාරණා පිළිබඳව ප්‍රවේශය කරන පුස්තකාල පරිහරණය අපි පාවිච්චි කළා. ඒක මුද්‍රා නාට්‍ය නිෂ්පාදනයක් දියත් කිරීම. දරුවන් ඒක රාශී කරගෙන. ඒක සංකීර්ණ කාර්යයක් බවට පත් වුණා. මොකද අපි නියදී බවට පත් වුණේ තමත් වරප්‍රසාද අඩු වරප්‍රසාද අහිමි දරුවන් පිරිසක් විසල නුගේවඩ රේවත රාජකීය විද්‍යාලය. ඇත්තම මේ දරුවන් සංස්කෘතික මේ ක්‍රියාකාරකමකට ඉතාමත් විරල වශයෙන් තමයි දායක වෙලා තිබුණේ. ඊට පස්සේ අයත් එක්ක අපිට දීර්ඝ කාලයක් වැඩ කරන්න සිදු වුණා. මාස 6ක විතර කාලයක් අපි අයත් එක්ක පුහුණු කටයුතු කරනවා. ඊළඟට ප්‍රසංගයක් ඉදිරිපත් කළා. මේ කාලය වකවානු වගේ ඊට පසු කාලීනව අපි අයව නිරීක්ෂණ කාර්යයක් සිදු කළා. අර පසුවි ප්‍රම් සාකච්ඡා පැවැත්වීම. මෙහිදී පාර්ශ්ව කීපයක් අපි ප්‍රයෝජනයට ගත්තා. ප්‍රධාන කාරණා දරුවෝ, නැටි දරුවෝ එක්ක සම්පූර්ණ ගුරුතුමෝ ඒකම එයාගේ දෙමෝපියෝ වගේම සම කණ්ඩායම් වයසක කට්ටිය අවතුම් අපි අවධානය යොමු. ඊළඟට දත විශ්ලේෂණය කරන්නට සංවාසන විශ්ලේෂණ ක්‍රමය වගේම ජීවන ඓතිහාසික විශ්ලේෂණ ක්‍රමය අපි පාවිච්චි කළා. මේවායේදී එයාගේ ප්‍රකාශන අපි ධර්ම සංකීර්ණ ක්‍රමවලදී තොරව එයාට ගැවසීමේ මේ ගත තොරතුරු විශ්ලේෂණය කරගන්න අපි උත්සාහවත් වුණා. මේදී මුද්‍රණ නිෂ්පාදන ක්‍රියාවලියේදී දරුවා දක්වපු වෙනස්කම් මොනවද? සොකී අධ්‍යයන කටයුතුවලදී අනිකුත් අධ්‍යයන කටයුතුවේ පන්ති කාමරයකදී කොහොමද එයා ගණන්දිනු කරන්නේ? නිවසේ යවතුන් තවතුන් වල දෙමෝපියන් එක්ක අසල්වැසියන් එක්ක ගණන්දිනු වලදී කොහොමද එයා කටයුතු කරන්නේ? සමවැස් කණ්ඩායම් එක්ක එකතු වෙනවා කොහොමද එයා කටයුතු කරන්නේ කියන කාරණා පිළිබඳව අපි අවධානය යොමු කළා. ඊළඟට පාදක කරගත්ත නිර්ණායක යටතේ ආවේදන ශිෂ්ටයේ වර්ධනය වී යුතු නම් විවිධ ශිෂ්ටයන් වර්ධනය වී යුතුයි කියලා අපිට න්‍යායිකව කරුණක් වෙනවා. බ්ලූම්ගේ ටෙක්ස්ටොනොමි එක අසුරින් යනකොට ප්‍රග්‍රහණය, ප්‍රතිචාරණය, අගය කිරීම, සංවිධානය, සංස්කාර ධර්මතරේ කායය යන කරුණු වල දරුවා කොහොමද වෙනස් වෙන්නේ කියන කාරණා පිළිබඳව අපි අවධානය යොමු කරනවා. අමතරව ශිෂ්‍යයෝ ප්‍රාසංගිකාංගයකට එකතු වෙන්න, ඒ ගණදුරු කරන්න, තාක්ෂණික වෙනස් සහි පරිසරය තුළ කටයුතු කරන්න, අනිකුත් කණ්ඩායමේ භූමියකදී කටයුතු කරන ආකාරය පිළිබඳව දරුවෝ ලබාගත් අත්දැකීම් එය ලබාගත් අවශේෂ ප්‍රතිඵලයක් බවට පත් වෙනවා. මේ තොරතුරු ගවේෂණයේදී අපිට අපිට එළඹෙන්න පුළුවන් නිගමනය තමයි ප්‍රාථමික පාසල් දරුවෝ කියන්නේ අවසරට අඩු එයාගේ ආවේදන ශේෂ්ත්‍රය වර්ධනය කරන්න මුද්‍රා නාට්‍ය වැදගත් මාධ්‍යයක් බවට අපි හඳුනාගන්නවා. ඒක ඇත්තෙන්ම ක්‍රියාවලිය පිළිබඳව අදහසක් ගත්තොත් තමයි අපිට ඒක කොහොමද උනේ කියන දේ පිළිබඳව අවධානය යොමු කරන්න පුළුවන් වෙන්නේ. තෝරාගත්ත ඉතා සරල කතා ප්‍රවෘත්තියක් ඒ උදවිය දන්න. ඊට පස්සේ එහි චරිතත් එක්ක කටයුතු කරන ටිකක් නිදහස් කාලයක්, ඒ කියන්නේ මාස 3කට වැඩි කාලයක් අපි ඒගොල්ලොත් එක්ක කතා කරනවා, හොයනවා. කොහොමද වෙන්න පුළුවන් දේ පිළිබඳව උදාහරණයක් විදිහට ගත්තොත් අපේ කතා ප්‍රවෘත්තිය තොප්පි වෙලඳ. කවුරුත් තොප්පි වෙලඳ මොන වගේ කෙනෙක්? හොයන්න. බොහෝ කම්මැලි භූමිකාවක් වට අපේ නිෂ්පාදනයේ ඉදිරිපත් කළේ. ඒ කම්මැලි කෙනෙකුගේ ගෙදර බිරිඳගේ හැටි කොහොමද?
එයාට රාජකාරියට පිටත් කළාම එයා අනුගමනය කරන ක්‍රමවේද මොනවද? මේ කටයුතු හඳුන්වා දෙන අතරතුරේදී අපි ඒ කම්මැලි කෙනෙකුට අත්පත් වෙන්නට පුළුවන් විපාක පිළිබඳවත් ඕනද? ඒක ලක්ෂණ අපි ගාව තියෙනවා නම් අපි කොහොමද ඒවා වෙනස් කරගන්නේ? අනිත් එකකින් අපිට මේ පිළිබඳව මේ යම් ප්‍රශංසාවක් ලැබෙන ආකාරයකට අපි පරිවර්තනය වෙන්නේ කොහොමද? මෙන්න මෙහෙම ඒගොල්ලෝ යාගේ සිතුවිලිත් එක්ක ක්‍රියාවලියක් කරන මාස 6ක පුහුණු කාලයක් ඇතුළත ගත කරන සිද්ධ වුණා. මේ අය කවුරුත් අහලා තිබුණේ නැහැ. ඒ අය කවුරුත් සංගීතයක් එක ගනුදෙනු කරලා තිබුණේ නැහැ. ඒ ස්කිල්ස් කුසලතා වර්ධනය කරන්න දීර්ඝ කාලයක් ගත කළා වගේ ඒ අතරතුර චර්යාත්මක වෙන සම්බන්ධයෙන් අපි ගොඩක් සමාජ ජීවිත සිදු වුණා. ඊට පස්සේ ඒක අපි මානනය කරපු කරුණු අතර ඉතා වැදගත් කාරණා දෙකක් මම සඳහන් කරන්න කැමතියි. මේ අය අතරේ හොරකම් සිද්ධ වෙන පටන් ගත්තා. හැබැයි හොරකම් දෙකයි සිද්ධ වුණේ. අපි මේ නිෂ්පාදනයට අතුලේ තියෙන කරුණුම එයාට හඳුන්වා දීලා එයාට තේරුම් කරනකොට තුන්වෙනි හොරකමක් ඒක අතුලේ සිද්ධ වුණේ. අපි හොරාව හෙව්වේ. ඊළඟට දැනටත් ඒ කණ්ඩායමකට ගනුදෙනු කරනවා. ඒ වෙලේ දෙයක් එයාගේ දකින්න ලැබෙන්නේ. ප්‍රතිපන්දන තුල ඒගොල්ලෝ අනිත් ළමයින්ට වඩා නැත්නම් හිටපු ළමයට වඩා වෙනස් තත්ත්වයක් පෙන්වන බවට ඒ ගුරුවරු අපිට එයාගේ ලක්ෂ ඉදිරිපත් කිරීමේදී දැනුම් දෙමව්පියෝ අපිට එක්ක ගොඩක් ගනුදෙනු කළා ඒ කාරණාවලදී අපි ගම අතන මේ උන්නාවෙන්ම ඇසුරු කරා. හරිය වෙනස් වෙන තත්ත්වය පිළිබඳව යම් මානනයක් කරගන්න. ඒගොල්ලෝ දිගින් දිගට මේ තමයි අපේ ළමයින්ට වෙනසක් හම්බුණා. මේ වෙනස පවත්වාගෙන යන්න පුළුවන් නම් වැදගත් කියන කාරණාව. ඒකට දරුවා ගෙදර ඉඳගෙන යම් ආකාරයකට අපි කිව්වොත් වෙන මේ දවසේ පුහුණුවීමක් වෙන මොකක් කටයුතු දෙන්න කියලා. එයා වෙන්ද ත්‍රිජ කම්මැලිකම නෙමෙයි. එදා උදේ ඉඳන් ලෑස්ති වෙන බව තමයි දෙමෝපියන්ගෙන් අහලා තියෙන පැලසුම්. ඊට පස්සේ මේකේ විද්‍යාලයේ තිබුණා වසරකට පස්සේ විවිධ ප්‍රසංගය. අපි බලාපොරොත්තු නොවිච්ච විදිහට මේකත් අපි නිරීක්ෂණය කළා. අපේ ළමයි කණ්ඩායම ළමයි 12 දෙනෙක් විතර වගේ ඉදී අර සමස්ත විවිධ ප්‍රසංගයෙන් මුල සිට අග දක්වා සියලු පියවර වල වගකීම් දරන්නට එයා ඉදිරිපත් කළා. අනිත් කතාවකදී කවුරු හරි කල්ලු කළා වේදිකාවට යවන ළමයි ඒගොල්ලෝ සූදානම් වෙන අනිත් අය සූදානම් කරගන්න කියලා ගන්නවා. මොකද මේ චර්යාත්මක වෙනස අපි හිතුවට වඩා සාර්ථක වුණා. අර කාලවක අනුකූල වසර කාලවක අනුකූල අපි ඒක කරපු ගනුදෙනුවේ කතා බහ සහ ඒගොල්ලන්ගේ අපි ලබා දීපු ඉලක්ක වලට ක්‍රමිකව එයා ගමන් කරපු බව තමයි අපිට දැනගන්න ලැබුණේ. මේ විශ්වාස කරනවා උදාහරණයක් මාධ්‍යය මේ සඳහා විශාල දායකත්වයක් දැක්වුවායි කියලා. ආශිර්වාද කරනවා වලිය අපිට අත්‍යවශ්‍ය තම ගැඹුරු න්‍යායයන් වලට නෙමෙයි යන්න සිද්ධ වුණේ. දරුවොත් එක්ක වැඩ කරන්න අපිට මේ එක්ස්පීරියන්ස් එක ටිකක් අඩුයි. අපේ අධ්‍යාපන ක්‍රමවේද ඇතුලේ මේවා දියත් වෙන පරිමාව අඩුයි. ඒ නිසා මූලික සංකල්ප ටික අරගෙන අපිට හැකි උපරිම ප්‍රතිලාභයක් වෙලා ගන්න අපත් කරගන්නට තමයි අපි උත්සාහ දුන්නේ. මේ තියෙන්නේ ඒ අය වෙනුවෙන් ඉදිරිපත් කරපු දැනුම් පත්‍රිකාවක පිටපතක්. මෙතන ඉන්නේ මේ අතු පාට දෙදකින් ගලයින කට්ටිය ඒ දරුවෝ ටික ඒ සමස්තවගේ ඉස්ලාමයේ දුන්න භූමිකා ටික තමයි අවශේෂවලින් දක්වලා තියෙන්නේ. අවසාන වශයෙන් අපි විශ්වාස කරනවා මුද්‍රණාත්මක මාධ්‍ය තවදුරටත් වර්ධනීය අවධියකට ගමන් කරන්නට වගේම අධ්‍යාපනයේ ප්‍රතිඵලවත් කර ගැනීමේ මෙවලමක් තිබෙනවා. උදා දරුවන් ඉදිරියට විශේෂයෙන්ම ඒකේ කාර්යාත්මක වෙනස්කම් වල අපි සමාජයක් විදිහට ආකල්ප සංවර්ධනය පිළිබඳව සහ ආකල්පවල වෙනස්කමක් පිළිබඳව හේල දකින්න මොකද. ඒකට අපිට මේවා යම් ආකාරයක මෙවලම් විදිහට පරිවර්තනය කරගන්න අවකාශ ලැබුණොත් සහ අපි ඒ පිළිබඳව වැඩ කළොත් යම් සාධනීය වෙනස්කම් සමාජය තුළ අත්පත් කරගන්නට අනාගත සමාජයට දිනන කරන්නට පුළුවන් වෙයි කියන විශ්වාසය අපි මේ පරිශ්‍රය තුළ තහවුරු කරගන්නවා. බොහොම ස්තුතියි. Thank you, Mr. Bhujendra Ravira. The team